Hey guys, මම මෙතන කල් පාගල රස වින්දේ Eminem Rihanna වගේ international artists ලගේ music videos and music. හැබැයි දැන් guys ලංකාවත් ඒ මට්ටමල දියුණු වෙලා කියලා හොඳම පැහැදිලි. ඒකට හොඳම උදාහරණය තමයි මේ පෙරේදා ආපු ඉරාජයගේ Cleopatra video එක. Hip hop R&B එහෙමත් නැත්නම් rap music අහන කට්ටියට මෙන්න මේ හොඳ කාලයක් උදා වෙලා තියෙන්නේ. මම ඒ සින්දු කීපවරක් ඇහුවා. ඊට පස්සේ මම Cubase වලට දාලා මම ඒක අතට reverse කෙරුවා. reverse කරද්දී මට දැනුණා ඉරාජ් මොකක් හරි දෙයක් හංගලා තියෙනවා මේකේ. බලමුද ගිහිල්ලා. මම ඔයාලන්ට කොහොමද audio reverse කරන්න කියලා දෙන්නද? ටක් ගාලා Cubase එකට. Hey guys, දැන් අපි Cubase project එක on කරන් තියෙන්නේ. මම download කරගත්ත audio එක දා ගන්නවා, input කර ගන්නවා Cubase project එකට. මේලා මතක් කරනවා තවත් sound engineering lessons වල නම් ටක් ගාලා මගේ YouTube account එක subscribe කරන්න. හරි, input කරගත්තා. දැන් clear කරන්න අපි normal අහමු. I will find you and I will kill you. You and everyone you know. දැන් මම පෙන්නන්නේ කොහොමද reverse effect එක දාන්නේ කියලා. ඔයාලා කරන්න තියෙන්නේ අපේ audio එක select කරලා audio ගිහිල්ලා process එකට ගිහිල්ලා මෙතන තියෙනවා reverse කියලා option එකක්. ඒක click කරන්න. හරි, දැන් අහලා බලන්න. රාජ් කාටවත් වෛර කරන්න එපා. හැමෝටම ආදරය කරන්න. සියලු දේ අනිත්‍යයි. බුද්ධ ධර්මයට අනුව ජීවත් වෙන්න. දැක්කද ඔයාලා ඇහුවද? ඒක reverse කරුවම පස්සේ තමයි ඉරාජය කියන ඒ සද්ද ඇහුනේ. දැන් කියන වචන ටික. මොකද්ද හේතුව? ඉරාජයගේ හැම සිද්දුවක්ම ආందోලනාත්මකයි. දැක්කන එක එකේවා අස්සේ හංකරක් දැන් තියෙනවා. ඉතින් කලින් සින්දුවල සමහරට තියෙන්න පුළුවන්. එහෙනම් කට්ටිය හොයලා බලලා හම්බුනොත් මටත් මැසේජ් එකක් දාන්න. මම මේක හොයාගත්ත වෙලාවේ ඉරාජයට මැසේජ් එකක් දැම්මා. ඉරාජය මට රිප්ලයි කරලා තිබ්බා. ඔයා තමයි ෆස්ට් මේක හොයාගත්තේ කියලා. thank you ඉරාජයි. එහෙනම් guys ඊළඟ එපිසෝඩ් එකේ අපි හම්බෙමු. කට්ටියටම ජය වේවා.